සද්ද දානයක් එකේ බැටරි එකක් ඔන්න අදත් අපිට වෙලා තියෙනවා රිපෙයාර් එකට. මේක JBL 310 බැටරි පැක් එකක්. අපිට ආවේ කම්ප්ලීට්ලි ඩෙඩ් වෙලා. ඉතින් අපි ගලවලා බලමු මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් බැටරි පැක් එක ගලව ගන්න මේ විදිහට තමයි සීල් එක ඩැමේජ් කරන්නේ නැතුව පරිස්සමෙන් ගලව ගන්නවා. ඇතුළේ බැටරි ටික ලස්සනට කොළ පාටට මේ විදිහට තියෙනවා. අපි බැටරි පැක් එක එළියට ගන්නවා රිපෙයාර් එකට. ඊට පස්සේ බැටරි ටික ගලවන්න කලින් අපි මේකේ වෝල්ටේජස් ටික චෙක් කරනවා. අපලන්ට පේනවා කිසිම වෝල්ටේජ් එකක් නැහැ. බැටරි පැක් එක කම්ප්ලීට්ලි ඩෙඩ් වෙලා තමයි තියෙන්නේ. ඉතින් තිබිච්ච පැක් එක ගලව ගන්න කලින් අපි අලුත් පැක් එකක් ඒට සමානවම ඩිසයින් කරගන්නවා මේ විදිහට. අපේ තියෙන අලුත් සෙල්ස් පාවිච්චි කරලා. ඉතින් අලුතෙන් හදාගත්ත පැක් එකේ ලුක් එක මේ විදිහට තමයි. ඊට පස්සේ අපි මේකට ගෑස්කට් ඉන්සුලේෂන් ඇඩ් කරනවා. මොකද ඔරිජිනල් එකත් ඒ විදිහටම ඇඩ් කරලා තියෙනවා. අපි මේකටත් ඒ විදිහටම ඇඩ් කරලා ඊට පස්සේ මුල් පැක් එකම ස්පොට් වෙල්ඩින් කරගන්නවා. ඉතින් අපිට තියෙන තව වගකීමක් තමයි කස්ටමර් කෙනෙක් අපිට ප්‍රොඩක්ට් එකක් රිපෙයාර් එකට ගෙනල්ලා දුන්නට පස්සේ ඒක අටවන්න කරන්න නැතුව පුළුවන් තරම් ඔරිජිනල් තත්ත්වෙටම රිපෙයාර් කරලා ක්ලයන්ට් බාර දෙන එක. එතකොට තමයි ඒ රිපෙයාර් එකට හොඳ වැලියු එකක් තියෙන්නේ. අනිත් දේ තමයි අපි බැටරි රිපෙයාර්ස් වලට හැම දෙයක්ම බාරගන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් කැටගරි ප්‍රොඩක්ට්ස් ටිකක් විතරයි අපි බාරගන්නේ. ඒ වගේම තමයි ඔයගලන්ටත් ඔයගලන්ගේ බැටරි සම්බන්ධ මොනවා රිපෙයාර්ස් තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. අපි මේ JBL වලට අමතරව power tools වල බැටරිස්, e-bike වල බැටරිස්, එතකොට UPS වල බැටරිස්, ඒ වගේම custom battery packs එහෙමත් හදනවා. ඉතින් ඔයගලන්ටත් අපිව කන්ටැක්ට් කරන්න පුළුවන් මේ විදිහට quality professional product එකක් රිපෙයාර් කරගන්න හරි අලුතෙන් ක්‍රියේට් කරගන්න හරි අවශ්‍ය නම්. ඉතින් මේ රිපෙයාර් එකේ අලුත් බැටරි පැක් එක හදලා ඉවරනට පස්සේ පරණ බැටරි පැක් එක ගලවලා පැක් එක අයින් කරලා දාලා අලුත් බැටරි පැක් එකට BMS එක ඇටච් කරලා මේ විදිහට වැඩේ ලස්සනට ෆයිනලයිස් කරනවා. ඉතින් අපි දැන් මේකේ වෝල්ටේජස් ටික චෙක් කරලා බලමු මොනවද රිසල්ට් එක කියලා. මේ රිපෙයාර් එකත් හිතපු විදිහටම සාර්ථකයි. අපිට ඕන කරන වෝල්ටේජස් ටික අවුට් කරනවා. ඒ රිපෙයාර් එක ඉවර කරලා අපි බැටරි පැක් එක තිබිච්ච විදිහට අපි රීසීල් කරගන්නවා. යුනිට් එකට ඉන්ස්ටෝල් කරන්න කලින් ඒක මේ විදිහට සීල් කරගන්නවා. මේ තියෙන්නේ අපේ රිපෙයාර් එක ඉවර කරපු පැක් එක. මේ තියෙන්නේ පරණ බැටරි පැක් එක. දැන් මේ පැක් එක අපි ආය යුනිට් එකට රීඉන්ස්ටෝල් කරනවා and ටෙස්ට් කරනවා ක්ලයන්ට් දෙන්න කලින් පැක් එක අපි එක්ස්පෙක්ට් කරපු විදිහටම සුපිරියටම වැඩ.